මං හරි ආසයි මේ වගේ වාද විවාද වැඩසටහන් බලන්න. මං දද්දොස්තරට කතා කරා. එයා කිව්වා ආවට පස්සේ බල්ලා මේ දතේ අමාරු හොඳ කරලා දෙන්නම් කියලා. ඇති අන්තම්. මේක මගේ පින. ඔයා වාසනාවන්ත නම් ඔයාට දත් කැක්කුම් හැදෙන්නේ කොහොමද? මගේ කාර් එක හදන්න දාපු නිසා අද යන්න වෙන්නේ පයින්. කොච්චර වාසනාවන්ත නම් කාර් එක කැඩෙන්නේ කොහොමද? අනේ මන් දන්නේ. ගිහින් එන්නම්. ඉතින් මේකනේ නගරේ බටහිර පැත්ත කියන්නේ. යෝජි අපිට දොරවල් දැනෙන හොඳට වහන්න වෙනවා. අර නිශ්ශබ්ද ජැක් කියන කෙනා මේ පැත්තට ඇවිල්ලාලු ඉන්නේ. දැන් අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. අර නිශ්ශබ්ද ජැක් කියන කෙනාට මේ පැත්තට ඇවිල්ලා අපිට කරදර කරන්න බෑ. අපි සම්පූර්ණයෙන් ආරක්ෂිතයි. හැබැයි කෝකටත් කියලා මං දොරවල් දැනේ ෂේරකට මගුල දැම්ම. දැන් ඉතින් යාට මේ පැත්තට එන්න බෑ. නත්තල් පප්පටවත් එන්න ලැබෙන්නේ නෑ. බය වෙන්න එපා. නත්තල් පප්පවත් මං දොර අරින්නම්. බලාගෙනද පාර යන්නේ? මොලේ නැද්ද? දැන් හරි ජෝම් මහත්තයා. ගොඩාක් ඝන ආහාර ගන්න නැතුව සුප් වගේ ආහාර ගත්තොත් තමයි මං හිතන්නේ හොඳ වෙන්නේ. වැඩි කාලයකට නෙමෙයි මාසයක්. ස්තුතියි ડોක්ටර් ගිහින් එන්නම්. කවුරුරි ගාලා තෝ. අයියෝ. මේ මොකද්ද? ඕ ජෝන් මහත්තයා යතුරු දාලා ගිහිල්ලා වගේ. දැන් ඉතින් මොනවා කරන්නද? එයා යතුරු නැහැ කියලා දැනගත් හැටි ආපහු එයි. ලෝරා කොහෙද ලෝරා? එයාගේ තත්ත්වේ නම් භයානකයි. මම මේ තනියම ඉන්නේ. මම දන්නේ නැති තැනක තනියම ඉන්නේ. මට කිසි දෙයක් හිතා ගන්න බෑ. ඔයා දැන් නම් ඉවරයි. මට බෙල්ලේ ගන්න සද්දයක් ඇහුණා. ලෝරා නම් හැබැයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. ලෝරාගේ අතේ යතුරුකුත් තියෙනවනේ. මං ගෙදර ඉන්නවද කියලා බලන්න වෙන්නේ නැති. එයා එහෙම කරන්නේ. ඕදි මේක චිත්‍රපටියක් කනේ. හැබැයි ඉතින් ඔයා ඔහොම ඉන්නකොට පොඩි ලස්සනක් තියෙනවා. ඔයා නිශ්ශබ්ද ජග්ගලද හිතන්නේ? ඒක තමයි. ඔය වෙන්න දෙයක් නෑ ඕදි. මෙහෙ ගෙවල් 1000ක් විතර තියෙනවා. ඉතින් අපි එකම තෝරගනි කියලා කවුද හිතන්නේ? පොයි. අයියෝ අපි මොකටද බොරුවට බය වෙන්නේ? මේ ජෝන් වෙන්න ඇති. ජෝන් මොකටද බෙල්ල ගහන්නේ? එයාට යතුරක් තියෙනවනේ. යතුරක් නැතුව බෙල්ල ගහන්නේ කවුද? නිශ්ශබ්දයක් තමයි එහෙම දේවල් කරන්නේ. දොරරින්න මංගාව යතුර නෑ. ගෝවි ඔයා හරි. ඒකට හදනම් කොහොමද ජෝන්ගේ නෙවෙයි. කවුද නැද්ද? මටත් බයයි. ජෝන්ගේ මූණ ඔය වගේ බකුසු පෙනුමක් තිබුණේ. ඔළුවෙත් මොකද්ද තියෙනවා? පොඩකින්
අපි වාසනාවන්තයි. එයා ගියා. අපි බේරුණා. ඇත්තටම මේක නම් පුදුම පවක්. මේ මම බය වෙන්නේ. ඒ වයිතු වීලු තමයි. ඒවා හන්දියේ තමයි මම බය නැහැ කීයට වචනේ. ටීවී එකේ ඔය හොල්මන් කතාවක් දැක්කම ටිකක් පොඩ්ඩක් හිත ගැස්සෙනවා. ඒම අරන කිසිම බයක් නෑ මම. මොනම? අනේ එයා පිටිපස්සේ දොරෙන් ඇතුළට එන්න හදන්නේ. මොකද මේ කරන්නේ ඉක්මනට දොර අරින්න. ඕජි, හිත හයිය කරගන්න. අපි දැන් එකතු වෙලා මේකට මොකක් හරි හොඳ වැඩක් දෙන්න ඕනේ. යා. හිතට ධෛර්යය ගන්න ඕනේ ඕජි. යා. මන් දන්නවා. ඔයා කිසිම බයක් නැතුව ඉදිරියටම යන බලු කුක්කෙක් බව මම දන්නවා ඕජි. ඉතින් යන්නකෝ. ආපෝ බය ගුල්ලා. අදුතරමේ මීයකුට තරම්වත් නිර්භීත කමක් නෑනේ. ඒයි ඔයා ඔහෙම කිව්වට මං ඕගලන්ට වඩා ගොඩක් නිර්භීතයි හරිද? ස්ක්‍රීක් ඔයා මොනවද කරන්නේ? ඔතන කියලා හොඳට චීස් කකා ඉන්නේ. ඔව් මීයෝ ඉතින් චීස් කනවනේ. ඕක බුදු වෙන දෙයක් ඈ. මොකද කිව්වේ? ඥානේ මං ඇහුවේ අර නිශ්ශබ්ද දෙයක් දොර කඩන්න හදද්දි ඔයා මෙතනට වෙලා චීස් කකා ඉඳලා හදිනවද? අයියෝ මට ඒගොල්ලන්ගේ කිසි වැඩක් නෑ. අනික චීස් වර්ගම් කරන්නේ නෑනේ. අයියෝ. ස්ක්‍රීක් දැන් මොකද කරන්නේ? ඒකට වෙයි මී කතරක් කියනවද? මී කටුරක්? මේ වෙලාවේ කොහෙන්ද මේ කටුරු හොයන්නේ? ඔය ෆ්‍රිජ් එක පිටිපස්සේ බලන්න. සාමාන්‍ය මිනිස්සු ෆ්‍රිජ් එක පිටිපස්සේ තමයි මී කතර තියන්නේ. මී කටුරේ ගෙන්නන් අද වැඩි. පුදුම කෑ ගැහිල්ලක් නේ. නිශ්ශබ්දයි කිව්වට ඒ හැටිම නිශ්ශබ්ද නේ. මොකද hina වෙන්නේ? මිනිහෙක් මී කතරට වුණාම ඔයා කියන්නේ මට hina නොවී ඉන්න කියලාද? මං හිතන්නේ මේක මෙතනින් ඉවර වෙයි කියලා. මං හිතුවා හරි. එයා උඩ තට්ටුවෙන් ඇතුල් වෙන්නයි හදන්නේ. එයා මොනවද දැන් කරන්න හදන්නේ? අපි කොහොම හරි නවත්තන්න ඕනේ. ඒ වුණාට කොහොමද නවත්තන්නේ? තව මී කතරක් තියමුද? හරි. මේක යා මෙහෙන් කියලා තියෙන්නේ මේක කරගෙනම හයිය වැඩි හින්දා. එයාගෙන දුක් වෙන්න එපා වඩි. නිශ්ශබ්ද ජැක් කියන්නේ හරිම භයානක අපරාධකාරයෙක්. අපි යාව අල්ලගත්තා. නෑ අපිට යාව අහුුනේ නෑ. එයා මත් ඉනවා. අපි හිතන තරම් ලේසියෙන් යාව නවත්තන්න බෑ. දැන් ඉතින් මොකද කරන්න හදන්නේ? ඒකට වෙන කණ්ඩායමක් ලෑස්ති කරන්න වෙනවා. ඊටම නිර්භීත දක්ෂ අති දක්ෂ කණ්ඩායමක්. මෙතන ඉන්නේ බලුකුක්කෙකුයි මීයෙකුයි විතරයිනේ. හොඳයි. එහෙමනම් එන්න. ෂෙබළුනි ඊට පස්සේ මම ඔබ දෙදෙනාට කතා කරන්නේ ෂෙබළුනි කියලා. තේරුණාද? අපේ සතුරා ඉන්නේ එළියේ. එයා අපේ ගෙට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ. අපි එක කුමරි නවත්තන්න ඕනේ. මොකද්ද සරස්ම? හැබැයි අපි කච්චියම මෙතනදී එකා වගේ වැඩ කරේ නැත්තම් මං ස්කේටිංగ్ බෝඩ් එක හරියට තිබ්බ ගාෆිල්. හොඳයි. කංක පෙට්ටිය ලෑස්ති කරලා තියෙන්නේ ඕඩි. හරි. හැමදේම තැන් වල තියලා තියෙන්නේ යාට එන්න දෙන්න. මං කොහොමද ගේ ඇතුළට යන්නේ? වැඩේ හරි. අනේ අවුල් හරි මාව බේරගන්න. හරි. අපි නිශ්ශබ්ද ජැක් අල්ලගත්තා. පලාතෙම ඉන්න භයානක අපරාධකාරී අපි ඇල්ලුවා. ඉක්මනට මාව එළියට ගන්නවා. කට වහගෙන ඉන්නවා. අපෙන් ගැලවීමක් නැහැ. ගාපේ
මේ මම ජෝන්. කටවහනෝ. ඔයාගේ කටහඬ ජෝන්ගේ වගේ නෙමෙයි. මම ජෝන්ගේ හඬ දන්නවා. මේ කටහඬ හරියට ජෝන් කොහොමද? අපි හැබැයි වැඩි හොඳට කරා නැද්ද ඕඩි? නිකමචාරි අර නිශ්ශබ්දයක් මෙහෙ ආවනම් අපි අල්ලලා නියමයට වැඩක් දෙනවනේ. අපි පල්ලියට වෙලා ඉන්නකොට එයා ඇවිල්ලා ෂේරම සුද්ධ කරගෙන ගිහිල්ලා